එහාට වෙයක් මල කරදරේ ආව මෙතන මගේ ජීවිතේ කන්නාපු හැතිරි. මොකක්ද කිව්වේ හැතිරි කියන්න මට? මේ අහනවා මම කටවහන් හිටිය කියලා තමුන් හිතන්න එපා මම මේ බය ඉන්නව කියලා. අනිත් එක මේක මතක තියාගන්නවා මම දැන් තමුන්ගේ වයිෆ් කියලා. ජීවිතේ කන්න හරි බොන්න හරි ආව නෙවෙයිනේ. අනිත් එක මාත් මේ කැමැත්තෙන් ඉන්නවා කියලා හිතන්න එපා. තමුණුත් පිරිමියෙක්ද? තමුන්ගේ වයිෆ්ටවත් කතා කරන්න දන්නේ නැති. ඕෂිට් අපේ අම්මලා තමයි මේ කරදරේ ඔළුවේ ගැහුවේ මගේ. මේන් වැන්ද මට පොඩ්ඩක් මගේ පාඩුවේ වැඩ ටික කරගන්නවත් දෙනවද මල වදේ. අනේ කවුද දන්නේ නැහැ කෑ ගහන්න පටන් ගත්තේ. පාඩුවේ ඉඳපු මට අනම්මනම් කිව්වා. දැක්කනේ තමුන් කුණු ගොඩක්. ඒකනේ මෙහෙම දෙමළු පඩි ගත්තා වගේ කෑ ගහන්න පටන් ගත්තේ. ඔයාට අද මම රුහාන් ඇයි මොනා කරන්නද මට? අනේ නිකන් ඉන්නවා පැත්තකට වෙලා. රුහාන් පබසර කෝලිය බණ්ඩාර. අවුරුදු 27ක් වුණ කඩවසම් තරුණයෙක්. අසාදයක් ගැන හිතුවේ නැති ඔහුට දෙමාපියන් විසින් විවාහයක් කර දුන්නේ ඔහුගේ අකමැත්තෙනි. සත්‍යා කෝලිය බණ්ඩාර. විවාහයත් සමග කෝලිය බණ්ඩාර නම තම නමට එකතු වුණත් ඇය විවාහ ජීවිතය තුළ සතුටක් වින්දේ නැත. අවශ්‍ය තරම් සැප සම්පත් තිබුණත් ඇයට සැමියාගේ ආදරයට හිමිකම් නොතිබුණි. සත්‍ය මේ හලෝ කොහෙද මගේ වොලට් එක? ඒක කෑවද තමුන්? ඇයි මහලොකුවට කිව්වේ පාඩුවේ ඉන්න දෙන්න කියලා? ඕනි නම් හොයාගන්න එකයි යන්නේ. ගෑණියේ මට පරක්කු වෙනවා. මෙතන මට නලව ඉන්න වෙලාවක් නැහැ. ඉක්මනට හොයලා දෙනවකෝ. මහලොකුවට මාව බැන්ද අඩුම ගානේ බැරිද? ඒ වගේ වැඩක්වත් කරන්න. මොකද ඉතින් තමුන්ට මොනව කියලා වැඩද මේ? ගෙදර රැජිනක් වගේනේ තමුන් ඉන්නේ. අනේ මේ මට වෙන වැඩ නෑනේ නේද? දවසක් ගෙදර නැවතිලා බලනවා අපිට කොච්චර වැඩ තියෙනවද? ඕ ගෙදර තියෙන කෑම ටිකට නම් ගානට වැඩේ දෙනවා කියලා දන්නවා. අනේ මෙන්න ඔයාගේ වොලට් එක දැන්වත් යනවද රුහන්? කණක් ඇහිලින්න මට. වාස ඇති. අනේ තේරුම් ගත්ත එක ලොකු දෙයක්. වාසයි තමයි. රුහන් ඔෆිස් ගියේ රුහස්ගේ කාර් එකේ. ඒ කොල්ලගේ පණ කිව්වොත් හරියටම හරි. මොන මෝඩකමක්ද මන්ද පුදුම සැරක් තියෙන්නේ. මූලක් ගායද කොහෙද? උදේ පාන්දරත් කෑ ගැහුවනේ. අනේ මන්ද මේ මිනිහට ගෑනුන්ව ඇලර්ජික්යි කියලා. ඒව කොහෙන්ද මේ සත්‍යයක්? මම ඔයාව ගානට දපනේ දාගන්නම්කෝ මහත්තයෝ. කෑම හදලා ඩ්‍රයිවර් රතේ රුහාන්ට කෑම එක යවුවා. බලමුකෝ තව ටිකකින් කෝල් එකක් ගනීනේ කෑම එක දැකපු ගමන්ම. හිතලමයි කරවිල දැම්මේ. කරවිල කන්නේ නෑ මහලෙකුවට කරවිල තිත්තයි කියලා. අම්මප කරවිල හොඳයි ඒ යකාට වඩා. සර්ගේ ඩ්‍රයිවර් සර්ගේ කෑම එක දීලා ගියා. ඕකේ තෑන්ක්ස්. අඩෝ මචන් මාත් ආවේ මාර වෙලාවට. කමු නංගියේ කෑම එක රස ඇති බලහංක සුවඳ. ගයියා හරි වරෙන් ගමු. මොකෝ මේ පැත්තේ ඉස්සෙල්ලාම කාලෙමු. යකෝ දැන් නම් නැති බඩගින්නක් දෙනවා. හරි දිගාරපිය කෑම එක මම ඔච්චර බඩගිනිනා. අද උදේ දේවල් මතක් වෙනවා. රූ බබා ආදරේ ගොඩාක් කෑම එක කන්න ඉක්මනට ගෙදර එන්න. වටසිරි ඒක කොහොමද? උඹ නම් මාරයි රුහානයා. උඹ නංගිට උදේටවත් ඉන්න දෙන්නේ නෑ වගේ. ආව් බලහන් ගොලව් එක කෑම එකේ නෝට් එකක් එවලා. අනේ ඒ මල හොන්තු එක මොන ලව්ද? ඒ මදිවට කරවිල හදලා. යකෝ උඹ කවදින්ද කරවිල කන්නේ? සිංහලෙන් කියලා තියෙනවා ඒකට මම එපා කියලා තියෙන දේවල් කරන්න එපා කියලා. ගෑනු එපාම වෙලා යනවා ඒ මල හොන්තුව හින්දා. මේ ගන්නේ. ආන්ස කරන්නේ නැතුව ඉන්න ඕනි. මම බය වෙයි යාට. දැන් නැති පුප්ප. බලහන් ආන්ස කරන්නේ නැහැ ෆෝන් එකවත්. ඔබ මොකද කියහන් ආවේ ගයියා? මේ දවස් දෙකක් පික්නික් එකක් සෙට් කරා කට්ටිය එක ගමන. මේ වීකෙන්ඩ් එකේ අඩෝ ඒක මර හුඟ කාලෙකින් සෙට් වෙන්නත් බැරි වුණානේ. ඔන්න එහෙනම් මුඹේ ගෑණි එක කතා කරලා දෙන්න එක වරෙන්කෝ. මම කෝල් කරන්නම් රෑ වෙලා. අනේ මේ ඒකෙව නම් එක්ක යන්න බෑ. ඇයි බෑ? වද දෙයි යකෝ කනක් ඇහිලින්න නැති වෙයි. යකෝ අපි යන්නේ වයිෆ් එක්ක තමයි. ඒ හින්දා මගුලක් කියන්නේ නැතුව වරෙන්. සත්‍ය ෆෝන් එක සයිලන්ට් දාලා ලෑස්ති උනේ සැලෝන් යන්න. සැලෝන් ගිහින් සත්‍ය ඇගේ කොණ්ඩේ කපන් ෆේෂල් එකක් වගේම අයිබ්‍රෝත් හදන්න. shopping උත් ගිහින් ගෙදර ආවා. අම්මෝ නා ගන්න ඕනි කලින්ට වඩා දැන් හොඳයි අප්පා කොණ්ඩේ ටිකක් කොට කරලා.
සත්‍යා බාත්රූම් එකේ ඉන්නකොටම වගේ තමයි රුහන් ගෙදර ආවේ. කෙල්ල ටවල් එකක් අදන් සින්දුවකුත් කියාගෙනම කාමරේට ඇවිත් ඇඳෙන් වාඩි වෙලා කකුල් දෙකේ බොඩි ලෝෂන් ගන්න පටන් ගත්තා. එතකොටම රූම් එකේ දොර ඇරන් රුහන් ආපු පාරේ කෙල්ල නැගිට්ට නැගිට්ටුණා. ඔයා මොකක්ද මෙතන කරන්නේ? මොකක්ද කරන්නේ අහන්නේ? මේ මගේ කාමරේ. මට එන්න අවසර ගන්න ඕනිද දැන්? නෑ ඒත් එකපාරටම කොහොම ආවම මම මොනව කර ඉඳීද දන්නේ නෑනේ. ඇයි මේක අස්සඹඩ ගා නටන්නද? අනේ යනවා යන්න. ලස්සනයි ඈ. මොකක්ද? කැසිල්ල. අනේ රුහාන් අයියෝ අනේ මම බයයි. අනේ මේ ඉක්මනට අයින් කරන්නනේ. මොකක්ද උනේ එකපාරට? නිලුව වැදුනද? අද පෙත්ත බොන්න අමතක වුණාද? අනේ මේ කැරපොත්තේ. කොහෙද? අනිත් එක කැරපොත් එක්ක බය වෙන්නේ මොකටද කියනවා. ඇයි කෝර තමුසේ කට තියෙන හින්දා නෙමෙයි කෑ ගහන්නේ. අනේ මේ බලනවා මෙතන ඉන්නේ ඌ නැද? මගේ පපුවේ මේ ටවල් එකේ ගැටේ ගාව ඉන්නේ. ඉතින් ළඟලනේ නැතුව ඉන්නවා. පොඩ්ඩක් ඉන්නවා මට බෑ ඌව ගන්න. තමුන් කියන්නේ මට තමුන්ගේ ඔය ටවල් එක අස්සේ අත දාන්න කියලාද? never. අනේ රුහාන් මම බයයි මූට ගොඩක්. ඉතින් උඩ පනිනවා. ඕක වැටෙයි. එහෙම වැටෙනව නම් දැන් ඌ වැටිලා මම දඟලපු දඟලිල්ලට. රුහාන් සත්‍යා ගාවට ගිහින් කැරපොත්තව අතින් අරන් විසික් කරා. කවුද ඊයනේ සතා? කොහෙද තමුන් ටවල් එක තියලා තිබ්බේ? කැරපොත් වගේ දාගන්න තරම්. අනේ රුහාන් මේ හලෝ ඇඳුම් බැඳ ගන්නවා තමුන් කොහොම හිටියේ කියලා මට ෆීලිං එකක් එන්නේ නැහැ. තමුන් කොහොම හිටියේ කියලා. අනේ මටත් ඕනේ නෑ මූලගිනිකාරයෙක් එක්ක එහෙම ඉන්න. එහෙම කියලා සත්‍යා ඇඳුමකුත් වරන් බාත්රූම් එකට යන්න හදනකොටම එකපාරටම රුහාන් ඔහොම ඉන්නවා පොඩ්ඩක්. ඇයි? තමුසේ කොණ්ඩේ කොට වෙලා? නෑ පිස්සුද? නෑ නෙවෙයි මේ බලනවා අඟල් 3-4ක්ම කොට වෙලා. මොකක්ද කියහන් කරේ? මොනවා කරත් ඔයාට මොකද? මේ මගේ කොණ්ඩේට. ඇත්තද? ආයෙ කපලා කපනවා බෙල්ල මුලින්ම. යකෝ මට ආස නෑලු කොණ්ඩේට නම් මාසයි. මොකෙක්ද මන් දන්නේ නෑ. මොනවන කුටු ගානේ? මෙහෙට වෙලා ඇඳුම් බඳ ගන්නවා. මම යනවා බාත්රූම් එකට දැන්. කොහොමද නැගත්තද මන් දන්නේ නෑ මේ මිනිහා කොණ්ඩේ දිහා නම් බලන් ඉඳලා. සත්‍යා තේක ගේන්නකෝ. පහලට ඇවිත් බොන්න මම හදලා තියෙන්නේ. මම ගිරිපුරැත්ව බලනවා. මම කසාද බැඳගෙන තියෙන ලදරු වෙක්ක කොහෙද? ඇයි යකෝ ගිරිපුරැත්ව මම බැලුවේ මහ වසරේදී. හෙලෝ ඕගයියා. යහ. බං දැන් මේ තේ බොන ගමන් කාටුන් බලනවා යකෝ. උඹටත් බලහන් මරු යකෝ කාටුන් බලන්න නෙවෙයි. යමන් ක්ලබ් එක පැත්තේ ඇද. එටහන් යමන්කෝ එන්න. අයියේ කොහෙද යන් කිව්වේ? මොකක්ද හලෝ ෆෝන් එක උදුරන් කරන්නේ පිස්සුද? මේ අයියේ රුහාන් ඉන්නේ නෑ ක්ලබ් යන්න. මට ඕනි නම් මම යනවා. අමුන්ට කොහෙද කතා කරන්නේ වැහුනේ? කොහොම හරි ඇහුණනේ. ඒක නෙවෙයි කරවිල රහයිද? මොකක්ද තමුන්නේ කරලා තිබුණ බලු වැඩේ? මොකක්තර නෝට් එකක් එවලා තිබුණේ උදේ දේවල් මතක් වෙනවා කියලා? එහෙනම් ලෑස්ති වෙලා ඉන්නවකෝ රෑත් හොඳ මතකයක් දෙන්න. ඒ වෙන අයනේ. ඔයා අයම නෑනේ රුහාන්. ඔයා ඉතින් දුෂ්ටයනේ. මොකක්ද වෙන අය? නෑ මම කිව්වේ රෑට එහෙම මතකයන් දෙන්නේ ආදරණීය සාමපුරුෂයෝ. ඒකට හරියන්නේ ඔයා. හපොයි දුෂ්ටයන්ගේ දුෂ්ටේ. කොටින්ම කිව්වොත් දුෂ්ටයන්ගේ කී. මම තමුසට කිව්වා කියලා හිතා ගන්නවා. උඹ එක ඇඳේවත් ඉන්න ආස නෑ. එහෙම කීමට පිස්සු නෑ උඹ එක මගුල් නටන්න. ඕකේ මිස්ටර් රුහාන්. කොහොමත් නැරි කරලා මාසයක් වුණත් ඉතින් අපි දෙන මරාගත්ත කෙනෙක් කරන්නේ. ඔයා මම කරන දේවලුත් හොයන්න ලෑස්ති වෙන්න එපා. ඔයාට ඕනි තැනක යන්න පුළුවන් වගේම මටත් ඕනි තැනක යන්න පුළුවන්. So I think you can understand. උඹට ඕනි තැනක යන්න පුළුවන්. උඹ මගේ ගෑණි නෝනන. ඒත් මගේ කරුමට උඹේ මිනිහ මම. ඒ හින්දා ඕනි දේවල් කරලා මරු කන ලෑස්ති වෙන්න එපා මගේ. ඇත්තද රුහාන්? මට ඕනි නම් මම කරනවා.
ඔයාට ප්‍රශ්නයක් නෑ මම මොනවා කරත්? සත්‍යාට එච්චරයි කියන්න පුළුවන් වුණේ. රුහාන් කෙල්ලගේ කම්බලට ගහපු පාරට කෙල්ල බිම. දැන්වත් මතක තියාගනින්. අදින් පස්සේ මම අකමැති දෙයක් කරොත් වෙන දේ බලාගනින්. එහෙම කියලා රුහාන් කාර් එකේ යතුරත් අරන් යන්න ගියා. ඇයි දෙයනේ එයා එච්චර නපුරු? මගෙන් එයාට කිසිම වැඩක් නැති එකේ මම මොකටද තවත් ඉන්නේ මෙහෙ? සත්‍යා හැම හිතලා නැගිටලා කාමරේට ගිහින් ඇඳුමක් දාන් ලෑස්ති වෙලා කෙල්ලගේ ගෙදර යන්න හිතන් පාරට ගියා. රුහාන් ක්ලබ් එකට ගිහින් තියෙන කේන්තියටත් එක්ක බිව්ව උපරිමයටම. මචන් ගයියෝ ඔබ දන්නවද අර කියන මුරණ්ඩුයි බා අනේ ඒකේ ඔබට පේන්න බෑ. මම ආස නැති දේවල්ම කරන්නේ කි. මචන් අද නම් මම බොනවා කරටි කැරෙන්න. ඒකේ ආස නෑ බොනවට. මාත් ආස නෑ ඒකට. ඉතින් මම බොනවා. යකෝ ඔය ඇති ගස් ගෙම්මොත් දැනටමත් කරටි කැඩිලා තොගේ.